කඳුලින් ලියවුණු මියදුණු සෙනෙහස සිහිවි හදවත යාවිදවා උරුලිය සෙවනේ ගත කළ ඒ දින මතකය අමතක නොවේ සදා සිතුවිලි මහදේවලේ මා පැතු සිහිනේ ඔබයි තනි මග තනි වේදවේ මේ ලොව මා අසරණයි සඳකෙන් බෑහෙන නිසසල මොහොතක කොඳුරා රහසින් කීව කතා සඳකෙන් බෑහෙන නිසසල මොහොතක කොඳුරා රහසින් කීව කතා පසුදාමා හැර ගිය හැටි වෙන්වි සිත දැල්වූ පෙන් පහන් නිවා සිතිවිලි මහදේවලේ මා පැතු සිහිනේ ඔබයි තනි මග තනි වේදනේ මේ ලොව මා අසරණයි හිරු බැස ගිය ඒ පාළු සැඳෑවක නොසිඳෙන දුක මතකයේ ගිල්වා හිරු බැස ගිය ඒ පාළු සැඳෑවක නොසිඳෙන දුක මතකයේ ගිල්වා තනු මාලිගා රැල්ලට සුන්වි මා පැතු ලෝකය වේවිනිමා සිතිවිලි මහදේවලේ මා පැතු සිහිනේ ඔබයි තනි මග තනි වේදනේ මේ ලොව මා අසරණයි කඳුලින් ලියවුණු නොමිදෙන සෙනෙහස සිහිවි හදවත යාවිදවා උරුලිය සෙවනේ ගත කළ ඒ දින මතකය අමතක නොවේ සදා හොඳයි ඔබ දන්නවා අනිවාර්යයෙන්ම ජයග්‍රාහී බදා මේ හෝරාවකට අසන්න කාලේ අපි ඔබ වෙනුවෙන්ම තමයි ගත කරන්න සූදානම් ඉන්නේ කියලා. ඉතින් මං ආයෙ අමුතුවෙන් මං හිතන්නේ අඳුන්වන්න අවශ්‍ය නැහැ. ඔබ දැන් දන්නවා කවුද මේ අපිත් එක්ක එකතු වෙලා ඉන්නේ කියලා. මං හිතන්නේ 80 දශකය හොල්ලපු කෙනෙක් කිව්වොත් මං හිතන්නේ හරි. ඉතින් ඔබ දන්නවා මම ඒ උනට මං අනිවාර්යයෙන් මතක් කරන්න ඕනේ කවුද කියලා. ප්‍රවීණ ගායන ශිල්පී ලලිත් පොන්නපෙරම මහත්මයා තමයි අද අපිත් එක්ක මේ විදිහට මේ ජයග්‍රාහී බදාද රසවත් කරන්න එකතු වෙලා ඉන්නේ. ආයිබෝන් අයියේ සුබදසන. ආයිබෝන් ඒ වගේම තමයි අපේ මැදිරිය සංගීතයෙන් රස ගන්වන්නට වෙනදා වගේම අපිත් එක්ක මේ වෙලාවේ ඉන්නවා ශාමින්ද ආරච්චිගේ සමගින් ප්‍රදීප් නිස්සංක ඔය දෙන්නමත් ආදරෙන් පිළිගන්න අපේ මැදිරියට ආයිබෝන් කියලා. හොඳයි. අයියේ කොහොමද අයියේ ඉතින් මේ දවස්වල ජීවිතේ? සාමාන්‍ය විදිහට ගෙවෙන්නේ. මං හිතුවා අද දුවව එක්කන් එයි කියලා. නෑ. ඇත්තටම. ආවනේ ඇත්තක දවසක්. ඒක තමයි නේ ආවනේ. ඒක තමයි මට මතකයි. ඉතින් අයියා මේ දවස්වල කොහොමද කාර්යබහුලයිද දැන්? මේ දවස්වල මං හිතන්නේ නත්තල් කාලය නිසා. නෑ එහෙම කාර්යබහුලත්වයක් නෑ. ඔක ඉස්සර පසුගිය අවුරුදු වල තිබිච්ච කාර්යබහුලත්වයක් නෑ. සාමාන්‍ය වශයෙන් වැඩ ටිකක් ඉදින් තියෙනවා කරගෙන ඉන්නවා. ඒ බරු කියන්න ඕනේ නෑනේ. ඒකයි. එහෙම කාර්යබහුලත්වයක් නෑ. හොඳයි. දැන් අයියා දැන් ඇත්තටම දැන් අයියා මං හිතන්නේ මං අර කලිනුත් සඳහන් කරානේ 80 දශකයේ හොල්ලපු කෙනෙක්නේ. දැන් ඒ කාලේ තරුණ කොල්ලෝ කෙල්ලෝ කිව්වොත් මං හිතන්නේ තවත් ලස්සනයි කියලා මට හිතුණා. ඒ කතාව අහන්න කලින් අපි ඉක්මනින් වෙලාව බලලා යමුද? හොඳයි. දැන්
80 දශකය කියන්නේ මං හිතන්නේ තමත් ලස්සන දශකයක්නේ. ඉතින් අයියා ඒ කාලේ දැන් අද වෙනකන් අයියාගේ මේ ජනප්‍රියත්වයත් එක්ක බැලුවොත් එහෙම අයියා කිසිම උස් පහත් වීමක් නැහැ. අයියාගේ මතකය මං හිතන්නේ අපේ තරුණ හදවත්වල වගේම මං හිතන්නේ හැම පරම්පරාවක්ම නියෝජනය කරනවා. අයියා ඇත්තටම දැන් ගායන ශිල්පියෙක් විදිහට එහෙම ඉන්නේ ඉතාමත් අතලොස්සයි. එහෙම ඒ ජනප්‍රියත්වයේ හිම් පෙත්තටම ගිහිල්ලා එක තැනක එක පොයින්ට් එකක නතර කරගෙන ඉන්නේ හරිම කෙටි බොහෝ අතලොස්සයි. ඉතින් ඒ අතරින් අයියා විශේෂ කෙනෙක්. අයියා කොහොමද එහෙම ඒ කාලයත් එක්ක ඒ දේවල් ඒ විදිහටම රඳා පවත්වගෙන ඉන්නේ? ඇත්තට ඉතින් මම දන්නේ මොකද්ද කියලා ඒකේ මම ඉතින් මට පුළුවන් තරමින් මං ගීතයක් ලැබුණාම ගායනා කරනවා. පුළුවන් තරම් හොඳට ගායනා කරන්න බලන්නේ ඒ වැඩසටහන ලස්සන කරන්නයි බලන්නේ. ඉතින් ඒක ඉතින් මම දන්නේ එච්චරයි. මං ගායනා කරනවා ඉතින් සමහර විට මං ගායනා කරනවා හොඳ ඇති. ඒකින්ද ජනතාව රසිකව පිළිගන්නවා ඇති කියලා. මට හිතෙන්නේ ඒක තමයි. ඔව් අයියා දැන් ඇත්තටම අයියා කිව්වත් වගේ දැන් බොහෝ දැන් අද වෙද්දී මම හිතන්නේ ඒ කාලේ වගේ නෙමෙයි අයියා 80 දශකයේ කියන කාලෙත් එක්ක බලුවම අද වෙනකොට ගායන පරම්පරාව මම හිතන්නේ හතු පිපෙනවා වගේ. හැමදාම අලුත් ගායකයෙක් බිහි වෙනවා. අලුත් ගායන ශිල්පිනියක් බිහි වෙනවා. හැබැයි කාලයත් එක්ක මේ ආපු ගමන ගැන අයියට අනිවාර්යයෙන්ම අභිමානයක් තියෙනවා. මොකද අද පරම්පරාවට වගේ නෙමෙයි ඒ කාලේ. ලොකු සැප පහසුකම් තිබුණු ජීවිතයක් නෙමෙයිනේ අයියා ගත කරන්න හම්බුනේ. ඒක නිසා අනිවාර්යයෙන්ම ඒ අතීතයට අයියකින්ම මට අහන්න ඕනේ. මොකද අද තර පරම්පරාවත් එක්ක අයියලා කාලේ ඇත්තටම අමරණීයයි. ඒක මතක් කළම යුතු දෙයක්. ඉතින් ඒක නිසා අයියගෙන් අහන්න ඕනේ කොහොමද ඒ කාල වේදනය කරගන්නේ? ඇත්තටම දැන් මේක දැන් මම ගීත ගායනා කරගෙන එන කාලේ මේ හිටිය ගායක ගායිකාවන්ගෙන් 75%ක්ම නැහැ. හිටියේ නැහැ. මේ ඒ අපි එන කාලේ ගායක ගායිකාවෝ එහෙම ඒ විදිහට හිටියේ නෑ. ඒ කියන්නේ මම මුලින්ම ගීතයක් පටිගත කළේ 1981 වර්ෂයේ. ඉතින් එතන ඉඳලා මම මොකද මේ ගීතය? අය ගායනා කරපේ 1981 වර්ෂයේ. ඒ ගීතය ඇවිල්ලා මම ගායනා කළේ කඳුළු අරණක තනිවීමේ කියන ගීතය. ඉතින් මම ඒ ගායනා කරන කාලේ ඇත්තටම හිටියේ නෑ ලංකාවේ ගායිකාවන් මේ වගේ ප්‍රමාණයක් නම් හිටියේ නෑ. මේකෙන් 75%ක්ම නෑ. ඉතින් එහෙම කාලයක මම ආවේ. එතකොට මේ මම සාමාන්‍යයෙන් මුල් ගීතෙන් මම ගායනා කරපු මුල් ගීතයම රසිකයෝ අතරට ගියා. මට එතන ජනප්‍රියතාවයක් ඒකෙන් ලැබුණා. ඒත් එක්කම මම සරල ගී ශිල්පියෙක් හැටියට ඒ වසරේම ඒ ගුවන්විදුලි සල්ලි ගී ගායකයෙක් හැටියට සමත් වුණා. ඉතින් ඊට පස්සේ මම සරල ගී ගායනා කරලා සංගීත කණ්ඩායම්වල ගීත ගායනා කරලා සංගීත කණ්ඩායම්වල තමයි ගීත ගායනා කළේ. ගොඩක් අනුන්ගේ ගීත, ජනප්‍රිය ශිල්පීන්ගේ ගීත ගායනා කරලා මම ඇවිල්ලා දැන් අද මේ දැන් එහෙම ගායනා කරමින් ආපු ගමන තමයි මේ. ඉතින් මම 80 දශකයේ ආපු ගමන තාම ඉතින් මම අපිට ඒ කාලේ මට බොරු කියන්න බෑ. ඒ කාලේ වගේ වැඩ කටයුතු බහුලව හැම ප්‍රසංගයේම ගීත ගායනයි මුකුත්ම එහෙම නෑ මට. මම සාමාන්‍යයෙන් අද ගායකයෙක් හැටියට වැඩ කරගෙන යනවා. ඉතින් දැන් අද ගොඩක් දක්ෂයෝ ඉන්නවනේ. වාදකයෝ ගත්තාම දැන් අපි මේ ශාමින්දව ගත්තොත් එහෙම මං හිතන්නේ හරි දක්ෂතම වාදන ශිල්පී. දැන් කාලෙක ඉඳලා මේ ස්වර්ණමයිනේ වැඩසටහන් වල වාදන මේ වගේ දක්ෂයෝ හැමෝම දක්ෂයෝ නෙවෙයි. කීප දෙනෙක් ඉන්නවා. ඒ දක්ෂයන් අතරිනුත් දක්ෂයෙක් වෙනවා කියන එක ඇත්තටම දක්ෂකම. අන්න ඒක තමයි. එහෙම කාලයක් දැන් ඉතින් හැබැයි ගීත ගායනා කරන එක දැන් ඔය තාක්ෂණයේ පැත්තෙන් පහසුයි. හරිද? ඒ වුණාට හරියට ගායන දැන් අද මුළු ලංකාවම ගීත ගායනා කරන්න බලන් ඉන්නේ. මම දැකලා තියෙන හැමෝම කැමති. හැමෝම කැමති ගීත ගායනා කරන්න පුදුම කැමැත්තක් තියෙන්නේ මේකට. දැන් අපි මේක අපිත් විනෝදයට පටන් අරන් ඊට පස්සේ වෘත්තියක් කරගත්තානේ. ඉතින් එහෙම තමයි දැන් යන්නේ මේ ක්ෂේත්‍රය. ඔව් අනිවාර්යයෙන්ම දැන්. ගොඩක් අය හිතන්නේ මේ මයික්‍රොෆෝන් එක අතර ගත්තට පස්සේ කටහඬ බුඩක් තියෙනවා හැමෝටම ගීත ගායනා කරන්න පුළුවන්. හැබැයි නෑ ඒක ඊට වඩා ඉන්න ඔබට කියපු දෙයක් අනිවාර්යයෙන්ම අයියේ නේද? ඔව් ඇත්තට ඉතින් ඔය එහෙම බෑනේ දැන් ගීත ගායනා කරන දැන් ලංකාවේ ජනගහනයත් එක්ක ගත්තාම ඒ කියන්නේ හැමෝම ගීත ගායනා කරොත් එහෙනම් කරානගෙම අපිත් නෑ මේ ක්ෂේත්‍රය. හොඳයි. අපි මම හිතන්නේ අයගේ ගීත අහන්න අපි හරි ආසයිනේ. ඉතින් ඒක නිසා මට හිතුණා ශාමින්දයි අපි ඊළඟ ගීතයට යමු නේද? අනිවාර්යයෙන්ම.
ඇසුණු ගීතිකා ඔබේ එදා සිහින මාලිකා මෙවූසේ එනම් අතීතයේ ඔබේ ගායනා ඇසෙන මෙදා සවන් ගිනි ගනි වැකිලා ඒ මෙදා ඇසුණු ගීතිකා ඔබේ එදා සිහින මාලිගා මෙවූසේ එනම් අතීතයේ ඔබේ ගායනා ඇසෙන මෙදා සවන් ගිනි ගනි වැකිලා ඒ මෙදා අසිරි ලෝකයක් සොයාමා මැවූ සිහිනයන් කොහිදෝ අසිරි ලෝකයක් සොයාමා මැවූ සිහිනයන් කොහිදෝ ඔබට ආදරේ කිව්වමා අද මේ ලෙස සිතයිදෝ ඇසුණු ගීතිකා ඔබේ එදා සිහින මාලිකා මෙවූසේ එනම් අතීතයේ ඔබේ ගායනා ඇසෙන මෙදා සවන් ගිනි ගනි වැකිලා ඒ මෙදා මතකයේ පැතුම් නිවේවා ඉනි අලු වෙලා නිවේවා මතකයේ පැතුම් නිවේවා ඉනි අලු වෙලා නිවේවා හදවතේ අලුත් චේතනා වල් වගේ පිපේවා ඇසුණු ගීතිකා ඔබේ එදා සිහින මාලිකා මෙවූසේ එනම් අතීතයේ ඔබේ ගායනා ඇසෙන මෙදා සවන් ගිනි ගනි වැකිලා ඒ මෙදා හොඳයි. දැන් අයියා කියන්නේ 80 දශකයේ මම හිතන්නේ රටක් වසඟ කළ චරිතයක්. ඇත්තටම මම හිතන්නේ ඒකට කවුරුත් මම හිතන්නේ මුකුත් කියයි කියලා. මොකද ඒ තරම් අයියා ජනප්‍රිය වුණා. මොකද මම අර කලිනුත් කිව්වා වගේ බාල මහලු තරුණ හැමෝම ළමා හැමෝගේම අතරේ අයියාගේ නම හදවතේ රැඳුණු චරිතයක් ඔබ. දැන් ඒ කාලේ මට මේ ප්‍රශ්නේ අයියගෙන් අහන්න හිතුනේ අයියගේ ප්‍රවීණත්වය නිසාමයි. මොකද අයියලා පරම්පරාවේ වර්තමාන පරම්පරාවේ අයියා දකින සමානකම් තියෙනවද? එහෙම නැත්නම් අයියා කොයි විදිහටද මේ අද කාලේ මේ ගායන ශාස්ත්‍රය දකින්න සහ ගායන පරම්පරාව පිළිබඳව දකින්නේ? මම කවුරුත් අමනාප වෙන්න කියන එක නෙමෙයි මේ. නෑ අයියාගේ ඇත්තම කතාව. මම ආසනන්නේ ඇත්තටම මම ආසයි මගේ කාලේ සහ මට කලින් හිටපු දැවැන්ත ශිල්පීන්ගේ හිටපු කාලේ ගායනා කරපු ගීත වලට මම තාමත් ප්‍රිය කරනවා සහ ගරු කරනවා. ඒ පැත්ත ගත්තාම ඉතින් මම කියන්නේ ඊට පස්සේ ආපු හැම ගීතෙම ලස්සනයි මං ප්‍රිය කරනවා කියලා බොරුවට කියන්න බෑ. මං ඒ වගේ දකින්න දැන් අද යන්නේ අපි ගීත ගායනා කරන්න පටන් ගත්ත කාලේ හිතපුවත් නැති විදිය ශෛලිය. හැබැයි නරකයි කියන නෙමෙයි. ඒ ශෛලිය අපිට ගායනා කරන්නත් බෑ. දැන් අද යන මේ කියන්නේ එකට කියන්නේ අද යන ට්‍රෙන්ඩ් එක. ඊළඟට දැන් අමුතුම ගීත ශෛලියක් තනු අරම හැමදේම අමුතුවේ හඬවල් පවා. ඒක වෙන්න ඕන දෙයක්.
කාලයට උචිත ලෙස ඒක වෙන්න ඕන වෙන්න දෙයක් ඕනේ. අනිවාර්යෙන්ම. ඔව්. අර වෙලා තියෙනගේ අපිට දැන් අපේ කාලේ අපි පුරුදු වෙච්ච අපිට කන් වලට වැඩිච්ච ගීත ප්‍රමාණයක් තියෙනවනේ ගායකයන් ප්‍රමාණයක් ඉන්නවනේ. ඒ අයට මම එදා ඉඳලම කැමති ඒක මට වෙනස් වෙන්නේ නැහැ. මං ගොඩක් කැමති ඇත්තටම පැරණි ගීත. ඒ ගායනා කරපු ගායකයන් ඇවිල්ලා හරිම අද්විතීයයි ඒගොල්ලෝ. ඒගොල්ලෝම මේ ආයි කාටවත් ආයි ගායන සින්දුවක් ආයි ගායනා කරන්න තියලා නැහැ. එහෙමයි ඉන්නේ. ඉතින් මම ඒ ටික දෙනාට බොහොම ප්‍රිය කරනවා. මෑත කාපු අයගෙන් ටික දෙනෙකුත් ඉන්නවා. උකට ගායන හොඳ හැකියාවල් තියෙන හොඳ ගායිකාකම් කීප දෙනෙක් ඉන්නවා. හොඳයි. අපිට අයත් එක්ක තව බොහෝ දේවල් තියෙනවා කතා බහ කරන්න. හැබැයි මේ සූදානම් වෙන්නේ කෙටි විරාමයක් ලබා ගන්නට යන්න එපා කොහෙවත් රැඳී ඉන්න ස්වර්ණවාහිනිය සමග. මම මල් මද බිසවුන් රන් රුව විලසින් මේ මාවතේ එවිදැන් ඉඳුනිල් බැල්මෙන් සරසා දෙනුවන් අරුණෝදයේ එවිදැන් ගොළුවූ මුවකින් සැලෙනා හදකින් ඉවසා හිතේ පෙම් හැඟුම් මග බලමින් මාවත අයිනෙන් ඉන්නම් අදත් මෙලෙසින් දින සති ගානේ වද දෙනවානේ මා නොකියූ මගේ අසරණ සිහිනේ ඔලවට නොදැනි ඔබ යන පාරේ මට වැලි කැටයක් වෙන්නට ඕනේ ඔබ ළඟ එනවා මා සසලෙනවා තාම නොකීපෙම මා විඳවනවා මල් මද විසවුන් රන් රුව විලසින් මේ මාවතේ විදැන් ඉඳුනිල් බැල්මෙන් සරසා දෙනුවන් අරුණෝදයේ විදැන් යන්තම් නැවති දැසත් දල්වා ඇයි ඔබ දිංගක් හෝ නොබලන්නේ රැතුන් යාමේ නිදි නැති දැසින් ඉකි බිඳිනා හිත නෑ ඔබ දන්නේ ඔබගේ හදෙහි මා සැනසෙන්නට තාම නොකීපෙම මා විඳවනවා මල් මද බිසවුන් රන් රුව විලසින් මේ මාවතේ විදැන් ඉඳුනිල් බැල්මෙන් සරසා දෙනුවන් අරුණෝදයේ විදැන් ගොළුවූ මුවකින් සැලෙනා හදකින් ඉවසා හිතේ පෙම් හැඟුම් මා මග බලමින් මාවත අයිනෙන් ඉන්නම් අදත් මෙලෙසින්
හොඳයි. දැන් අයියාගේ මං මුලින්ම අපි අහපු ගීතේ තියෙනව නේද? මට ඒක ඇත්තටම අමතකුණා මම අහන්නම කියලා හිටියේ. දැන් ඒ ගීතේ මට පොඩි විශේෂත්වයක් දැන් මොකද ඒක එකක් අලුත් ගීතයක්. මොකද දැන් මේ දවස්වල YouTube එකේ අපිට ඒ ගීතේ අහන්න හැකියාව තියෙනවා. හැබැයි මට හිතුණා ඒ ගීතේ යම්කිසි දෙයක් ඇති අයියාගේ කටින්ම අපිට අහන්න කියලා. අපි ඒ ගැන කතා කරමු මේ ගීතය ගැන. මම කඳුලින් ලියවු නේද ගීතය? ගීතයක් ගාන කළේ මෑතක බොහොම ළඟදී මේ ගීතය ඇත්තටම මේ රචනා කළේ අනුර වන්නි ආරච්චි නම් ගීත රචකයා. මේ ඇත්තට මේ සමා වෙන්න ඕනේ. තනුව හා සංගීතය අනුර වන්නි ආරච්චි කියන මේ සංගීතවේදියාගෙන්. එතකොට ඒ ගීතට පදමාලාව සැපයුවේ නලින් අතුලවංශ. එතුමා දැන් පිටරට පදිංචි නලින් අතුලවංශයි ගීතය කියන්නේ ලිව්වේ. ඔව්. මම හිතන්නේ ඒකේ වචනත් එක්ක මම හිතන්නේ මට තේරුණා මොකක් හරි දැන් ඒ පද රචනයේ මම හිතන්නේ මොකක්ද තියෙනවා. ඒ කියන්නේ මම හිතන්නේ කාගේ එක්ස්පීරියන්ස් එකක් වගේ මට හැඟීමකුත් ඇති වෙනවා. මෙයා ඒක කිව්වේ නේ. ටික දවසක් ඔක හද්දී තමයි තේරෙන්න ඕනේ නේද? ඔව්. අනිවාර්යයෙන් ආදරෙන් සිහිපත් කරනවා. ඊළඟට මම ඊට පස්සේ ගායනා කරපු ගීත අජන්ත රණසිංහගේ ගීත රචනයක් සරද්ද අල්විස්ගේ සංගීතයෙන්. හරි. දැන් අයියේ මේ දැන් අතරම කිව්වොත් මම අනිවාර්යයෙන්ම මේ ගීතේ අයියගෙන් පොඩි කොටසක් හරි ගායනා කරනවාමයි කියලා තමයි අද මේ පුටේ වාඩි වුනේ. ඒ නිසා මට පොඩි කොටසක් කියන්න ඕනේ. මං හරි මාසයි තනි වී සිටින්නයි මා කියන ගීතේ පොඩි කොටසක් අයියගේ කටින් හඳින් අහන්න. ඔව් ඇත්තම හරි. තනි වී සිටින්නයි මා අදහස් කළේ ඔබමයි සොයා ඇවිදින් එය වෙනස් කළේ පහදා කිව්වත් නෑ සවන් යොමු කළේ වේදනා දිදී ලොවක් ඇයි ඔබයි බිහි කළේ. බොහොම ස්තුතියි. අනේ තව ටිකක් කියලා මට කියා ගන්න වෙලාව තිබුණා මම කියව ගන්නවා. හැබැයි අවාසනාවට අපිට ඉක්මනට මේක නිසා වැඩි මම ඇත්තටම අවුරුදු ගානක් තිස්සේ මම මේ ගායන ක්ෂේත්‍රයට පිවිසුනේ ඔය ගීත ගායනා කරපු මිල්ටන් මල්ලවාරච්චි කියන දැවැන්ත ආදරණීය ගාන ශිල්පියාගේ ගීතයක් ගායනා කරලා ඉතින් මම බොහොම ආදරෙන් තමයි එතුමාගේ ගීතයක් ගායනා කරන්න කොහොම ගායනා කරන්න. මොකද අවුරුදු ගානක් මම ගායනා කළා මේ ජනතාව අතරට යන්න පුළුවන් වුණේ එතුමා හින්දා. අනිවාර්යයෙන්ම කිසිදාක නොමැකෙන ගීත තමයි අතරම මම හිතන්නේ දැන් අපේ පරම්පරාවේ වේවා හැම පරම්පරාවකම වේවා හැමෝගෙම මුවග තියෙන ගීත තමයි මේ දේවල්. ඉතින් ඒ නිසා දැන් ඉතින් අපි අයියගේ හඬින් නහන්නත් අපේ වාසනාවක්. ඒ ගීත ඇත්තටම දැන් ඔය ගීත ගත්තාම ආයි තව කෙනෙකුට ගායනා කරන්න ඉතුරු කරලා නැහැ. අනිවාර්යෙන්. නෑ ඒ ගීත හරියටම සම්පූර්ණයෙන් ගායනා කරලා තියෙන ඔය හැම පැරණි හැම ශිල්පියෙක්ම ඉතින් මිල්ටන් සියල්ල සම්පූර්ණයි පරිපූර්ණයි. අනිවාර්යෙන්ම. ඔව් අනිවාර්යයෙන්ම ඉතින් අයියත් එක්ක ගත කරන්න තිබ්බ කාලය අපිට කෙමෙන් ගෙවිගෙන යනවා. මට අවසාන වශයෙන් අයියට ඇති යමක් කියන්නට මේ නත්තල් මාසේ. ඉතින් මේක ඒ අවස්ථාව අයියට දෙනවා මේ වෙලාවේ. ඇත්තටම හරියටම කියන්න තියෙන මොකක්ද දන්නවද? අපි දැන් මේ ජීවත් වෙන කාලේ ගැන ඔයාලට අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. දැන් තත්ත්වය මිනිස්සු පුරුදු වෙන්න ඕනේ පුළුවන් තරම් අනුන්ට අපි කියන්නේ ඊර්ෂ්‍යාකාරීකම් කුහකකම් නැතුව ජීවත් වෙන්න. අනුන්ට උදව්වක් කරන්න ඕනේ සතයකින්වත්. අනුන්ට කරදරයක් නොවේ ජීවත් වෙන්න. කරදරයක් නෙවෙයි කියන්නේ අරක තමයි. ඊර්ෂ්‍යාකම් කරන්න කුහකකම් අද හරියට මේ රටේ තියෙනවා. ඒක නොකර හැම කෙනෙක් එක්කම ජීවත් වෙන්න බලන්න ඕන හොඳින්. අනිත් එක ඉන්න පිරිසත් එක්ක සතුටින්. අනිවාර්යයෙන්. සතුටින් ජීවත් වෙන්න පුරුදු වෙන්න ඕන. මට ඇත්ත විශේෂයෙන්ම කියන්න ඕනේ ඒක තමයි. ඉතින් අපි බොහොම හොඳ වෙන්න ඕනේ දැන් කාලේ. අද කාලෙත් එක බලනවා බොහොම යහපත් ගතිගුණ තියෙන්න ඕනේ කියලා මම කියන හැම කෙනෙක්ම. සූති කරන්න අයට විශේෂ කෙනෙක් ඉන්නවද? කවුරු හරි ඉන්නවද? මේ වෙලාවේ අවස්ථාවයකට? ඔව් අද ඉතින් මම එහෙම නැද්ද මට පැරණි කාලේ මම ක්ෂේත්‍රයට එනකොට ඇත්තටම මට උදව් කරපු අය ගොඩක් ඉන්නවා. මම ආදරෙන් කියන්න පුළුවන් සංගීතවේදී පීඑල්ඒ සෝපාල මහත්මයා, එතකොට සංගීතවේදී ඩී.ආර්. පීරිස් මහත්මයා, ඒත් එකම තවත් හිටපු නිෂ්පාදකවරයෙක් සහ සංගීතවේදී
සුනිල් සිරිවර්ධන ගැන විශේෂයෙන් කියන්න ඕනේ ඒගොල්ලෝ ගැන. හොඳයි. ඒ සියලු දෙනාමත් එක්ක අයියාගේ සියලුම වැඩ කටයුතු ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලා පවුලේ හැමෝගෙම දේවල් සාර්ථක වෙන්න කියලා හදවතින්ම ස්වර්ණවාහිනිය අපි නිෂ්පාදක මණ්ඩලය අපි හැමදෙනාම ජයග්‍රාහී බඳට මේ විදිහට ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අපිත් එක්ක අද එකතුනේ ප්‍රවීණ ගායන ශිල්පී ලලිත් පොන්නම්පෙරුම මහත්මයා. ඉතින් සුන්දර හෝරාවක් ගත කරා කියලා අනිවාර්යයෙන්ම විශ්වාස කරන ඔබටත් ගෙදර ඉන්න ඔබටත් අපිටත් ඒ වගේමයි අය. ඔබත් සියලු බලාපොරොත්තු ප්‍රාර්ථනා ඉෂ්ට වෙන්න කියලා මම ප්‍රාර්ථනා බොහොම කරනවා. ස්තුතියි අයියේ අපේ හදවතින්ම. සංගීත ශිල්පී ශාමින්දට මම අනිත් වාද්‍ය ශිල්පියාටත් ස්තුතිවන්ත වෙනවා. මොකද මේගොල්ලෝ හැමදාම බොහොම රසවත් අන්තිමට සංගීත වැඩසටහන් වලට සංගීතය සපයනවා. ගක්ම ස්වර්ණවාහිනිය. හොඳයි අයියේ. බොහොමත්ම ස්තුතියි.